අයිබෝවන් අද මම ඉන්නේ රත්නපුරේ. රත්නපුරේ තියෙනවා ජෛව විවිධත්වයෙන් යුතු රක්ෂිතයක්. ඒකට කියන්නේ පොම්ප කැලේ කියලා. මම ඉන්නේ අද පොම්ප කැලේ. අපි ගිහලා බලමු කොච්චර ලස්සනයිද කියලා. පොම්ප කැලේ රක්ෂිතයේ සිංහරාජයේ තියෙනවා වගේ වටිනා දැව සහ ශාක වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ මෙතනක් තියෙන මේ වැල මේවත් අපිට දකින්න පුළුවන් සිංහරාජය. තවත් විවිධ දේවල් අපිට දකින්න පුළුවන්. ඉස්සරහට තමයි පාර තියෙන්නේ. අපි ගිහලා බලමු. ඉතින් බලන්නාවත් කුඩා පාරක් තමයි තියෙන්නේ. ඒ වාරවලුත් දැන් වැහිලා තියෙන්නේ. මේ බලන්නකෝ. මේ පාරවල වැහිලා තියෙන්නේ. ඔබ ටික දුරයි යන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පරිසර පද්ධති තාම විනාශ වෙලා නම් නැහැ. මෙතන පහලින් යන වතුර පාර ඉස්සරහින් හරස් කරලා තමයි මෙතන පූල් එක හදලා තියෙන්නේ. අයි ලස්සන පූල් එකක්. මේක වලට ඉම කරලා තියෙන්නේ මේ ළඟදී කියලා තමයි මට දැනගන්න ලැබුණේ. මොකයි රක්ෂිතේ බාන්නේ ණයට අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. දැන් මේ මෙතනින් පල්ලෙහා තියෙනවා පූල් එකක්. ඒ පූල් එකේ නාන්න එහෙම පුළුවන්. ඒ වගේම මේ පූල් එකේදී එක්කෙනෙක් මැරුණා කියලා කතාවක් කියනවා. ඒ හින්දා මේක ටික කාලයකට නවත්තලා තියෙන්නේ නාන එක එහෙම. දැන් නම් ඉතින් මේ එහෙම තමයි මට මෙතනින් ආරංචි වුණේ. ඒ ලස්සන තැනක්. බලන්න ඕනේ තැනක්. රත්නපුරේ ඉන්නවනම් අනිවාර්යෙන් එන්න ඇවිල්ලා බලන්න.